හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට? අපි හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා කියලා. ඔන්න අද අපි යන්න හදන්නේ වෝටර්ෆෝල්ස් බලන්න. අද අපි ට්‍රිප් එකක් යන්න හදන්නේ. දැන් 4-5ක් විතර තියෙනවා යන්න. ඊට කලින් ජොබ් එකක් තියෙනවා කරන්න. ඒ හින්දා අද පාන්දරම නැගිට්ටා. 4:00 වෙලාව. අපි ජොබ් එක ඉවර කරලා එනං හම්බෙමු. අපි හොඳටම බඩගින්න හිටියේ. අපි ආව බ්‍රෙක්ෆාස්ට් ගන්න. මං ගත්ත මාචා එකක්. එයා ගත්ත කැප්චිනෝ එකක්. Try sini nanti sini nih හෙලෝ කට්ටිය. ඔන්න අද අපේ පළවෙනි තැනට අපි ඇවිල්ලා තින්නේ ත්‍රෙන්තම් ෆෝල්ස් වලට. මාරම ලස්සන පැත්තක්. අපි එද්දි එන පාරෙත් තියෙනවා මාර ලස්සන ගස්, පාට ගස්. දැන් අපි පල්ලෙහාට බැහැගෙන යනවා. මේක තමයි දැන් වැඩි වතුරනේ, වතුර චූට්ටක් යනවා. පොඩි වතුර පාරක් යනවා. Sunkist. Ya. Ayo. Guys, tapi 18 wanggu යන්නේ.
එකට මේ පිටිපස්සේ වෙන එක අපි කොහොම හරි පැය දෙකමාරක විතර ඩ්‍රයිව් එකක් ආවා. ලස්සනයි. අයියව හොයාගන්නත් නෑ. ඩ්‍රෝන් ෂොට් ගන්න ගිහිලා කොහෙ ඉන්නවද දන්නේ නෑ. වෙන්න බාන්න අපි පාරේ දැක්ක මෙන්න මේ ගස් ටික තනි රතු පාට ගස් පේලියක් තියෙනවා මේ පාර මේක පොඩි පාරක් ඔන්න අපි අවේ තුන්ගනි තැන්ට ඇවිල්ලා ඉන්නේ. අපි මේ දැන් කැලයක් මැද්ද ඉන්නේ. කැලයක් මැද්ද කැලේ උඩ ඉන්නේ. මෙතන ලුකවුට් එකක් තියෙනවා මේ පල්ලෙහා අක්ම කැලෑව තියෙන්නේ. මෙතන බලන්න පොඩි තැනක් හදලා තියෙනවා. අපිට යන්න පුළුවන් මේ පාර දිගේ තව ඇතුළට මේ තියෙන පාර. මේකන පාරවල් දෙකක් තියෙනවා. අපි කලින් හිටියේ අන්න අතන. අර පේන කෑල්ල තමයි අපි කලින් හිටියේ. ගඟක් යනවා අර සද්ද එනවා. පොඩි සීතලක් තියෙනවා දැන්. ඒ සීතලයි. මෙතන වෙබ්සයිට් එකේ දාලා තිබ්බ මේ අවුරුදු 400ක් විතර පරණ ගහක් තියෙනවා කියලා. මොකද්ද දැන් අපිට හොයාගන්න බැහැ මොකද්ද කියලා.
ගොඩක්. එහෙම ගාලා තිබ්බා. ඔන්න අපි අපේ තුන්වෙනි තැනත් බැලුවා. එච්චර ලොකු දෙයක් තිබ්බේ නැහැ. මේ මෙතන පොඩි රවුමක් යන්න තිබ්බේ. ටික දුරක් හැබැයි කිලෝමීටර් 20ක් විතර ආවා හැබැයි. චූටි පාරක ආවේ. වාහන දෙකකට මරු වෙන්නත් බෑ. දැන් යද්දි බලන්න ඕන වෙන පාරක් හොයාගන්න. ඒ පාරේ යන්න අමාරුයි. ඊළඟට අපි යන්න හදන්නේ රෙඩ්වුඩ් ෆොරස්ට් එකට. ඒක නම් ලස්සන තැන. අපි එතනට ගිහිල්ලා බලමු එතන මොන වගේද කියලා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ රෙඩ්වුඩ් ෆොරස්ට් එකට. අපි කන්න ගත්තත් මෙතන ට්‍රක් එකක් තිබිලා හොට් ඩොග් දෙකකුයි ලා චිප්ස් එකකුයි. අපි කාලා ඇතුළට යන්න. දැන් අපි රෙඩ්වුඩ් ෆොරස්ට් එකට ඇවිල්ලා ඉන්නේ. එතන මේ වීඩියෝ ක්ලිප් එක පේනකොට මෙතන සෑහෙන කරුවලයි. එළියේ ඉඳන් මේක කැලෑවක් ඇතුළට ගිහම ඇතුළේ මුත් පේන්නේ කට්ට කරුවලයි. මේක නිකන් අර ලංකාවේ මේ වගේ ප්ලේස් එකක් තියෙනවා. සූම් මූවි එකේ තියෙනවනේ මෙහෙම ප්ලේස් එක මේ වගේ. අර පැත්තේ ඉඳන් තමයි අපි ආවේ. මෙහෙම මෙතන පල්ලෙහාට බැහැගෙන යන්න ඕන. මේ පේන ටික විතරයි මේ ටික තියෙන්නේ. මෙහෙම ලස්සනට තියෙන මේ කෑල්ල විතරයි. ඔතන එහා පැත්තේ නිකන් නෝමල් කැලෑවක් තියෙන්නේ. එතනින් එහා පැත්තේ පොඩි වතුර පාරක් යනවා. අපි එතනට තමයි දැන් යන්නේ. ඔන්න අපි මේ තැනත් බැලුවා. මේකත් මාර ලස්සනයි. ඊට පස්සේ අපි යන්නේ ලාලා ෆෝල්ස් බලන්න. මෙතන ඉඳන් ඒකත් ලොකු දුරක් නැහැ, පොඩි දුරක් තියෙන්නේ. අපි එතනට ගිහිල්ලා බලමු මෙතන මොන වගේද කියලා. අපි ගියා දැන් ලාලා ෆෝල්ස් එක ළඟට. එතනට ගියාම එතන ගහලා තිබ්බා කිලෝමීටර් 1කමාරක් විතර ඇවිදින්න තියෙනවා කියලා. ඊට පස්සේ අපි එතනන් ගිහිලා ආපු එක්කෙනකින් ඇහුවා කොහොමද කියලා එතන. එයා කිව්වා එතන පොඩි වතුර පාරක් තියෙන්නේ එහෙම කියලා. ඉතින් අපිට හිතුණා දැන් රෑත් වෙනවා. ඒක නිසා ඉතින් අපි යන්න නැතුව ඉන්න තීරණය කරා. අපි දැන් රෑට කන්න යනවා. ඔන්න දැන් අපි රෑට කාලා ගෙදර යන්නයි හදන්නේ. අපි මේ වීඩියෝ එක මෙතන ඉවර කරනවා. අපි හිතනවා ඔයගොල්ලෝ අපේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Bye.